Welcome to Nari Politics, Sri Lanka's feminist political podcast. කොහොමද චමි? කොහොමද පියුමි? ඉන්නවා හොඳයි. හරි. හොඳයි. මාත් හොඳින්. අපි ඉතින් අද නිකන් හිතුවා මේ සෙෂන් එකක් කරන්න ඕනි කියලා. මොකද පහුගිය දවස් කීපේ ඇතිවෙච්ච ලංකාවේ කතා කෙරුණු වැඩිපුර කතා කෙරුණු මාතෘකා ටිකක් සම්බන්ධයෙන් අපේ අදහස් ටිකක් පළ කරොත් හොඳයි කියලා හිතුණා. මම හිතන අපි අන්තිමට පොඩ්කාස්ට් එක කරේ ඩොක්ටර් නීලන් තිරුචෙල්වම්ගේ ඩොකියුමෙන්ටරි එකක් ගැන අපේ ෂණ්මුගදාස් සහෝදරයත් එක්ක. ඉතින් ඒ පොඩ්කාස්ට් එකෙන් පස්සේ අපි හිතුවා අපි ටිකක් පොඩි බ්‍රේක් එකක් අරගෙන පහුගිය දවස්වල ලංකාවේ නිවුස් වල ඒ වගේම සෝෂල් මීඩියා වල වැඩිපුර කතා වෙච්ච කතා බහට ලක්ුණු මාතෘකා කීපයක් ගැන කතා කරන්න ඕනි කියලා. ඒ නිසාම තමයි අද අපි මේ ලයිව් සෙෂන් එකෙන් එන්නේ රෙකෝඩඩ් සෙෂන් එකෙන්. ඉතින් මේ මම හිතන්නේ මේ පහුගිය සතියේ වැඩිපුරම කතා වෙච්ච මාතෘකාව තමයි අර තේ ඇඩ් එක. මම හිතන්නේ අපි ඒක ගැන ටිකක් කතා කරන්න ඕනේ. මොකද අපි මේ ගැන කතා කරලා තියෙනවා මං හිතන්නේ. ඒකේ ගොඩක් අය මේ උලුප්පලා දැක්කුවට මේක මේ LGBTQ ප්‍රජාව ගැන කියවෙන මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා. මේ ඇත්තටම ඉතින් ඒකේ එහෙම ලොකුවට මම නම් දැක්කේ නෑ පුද්ගලිකව. එහෙම ලොකුවට LGBTQ කමියුනිටි එක ගැනම කතා කරන එක ඇත්තටම කතා කරේ සාමාන්‍යයෙන් අපි අර පොඩි කාලින්දලා දැකලා තියෙන මේ ස්ටීරියෝටයිපින් ගැන. විශේෂයෙන් අපි මං හිතන්නේ පොඩි කාලෙත් අපි ගොඩක් කලාට දැකලා තියෙනවානේ ඔය කලර් තීම්ස් පාවිච්චි කරනවා ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට. එතකොට පිරිමි ළමෙක් නම් ඉතින් කාර් වාහන තමයි හම්බෙන්නේ. ගෑනු ළමෙක් නම් බෝනික්කො තමයි හම්බෙන්නේ. සාරි ඇඳගෙන අර ටීචර් කෙනෙක් විදියට ගොඩක් වෙලාවට මේ සෙල්ලම් කරන්නේ, සෙල්ලම්පත් උයන්නේ. එතකොට ගොඩක් වෙලාවට ගෑනු ළමයි පිරිමි ළමයෙක් එහෙම කරනවා නම් නිකන් පවුලෙන් ලොකු විරෝධයක් එනවා. ඔන්න ඔය වගේ දේවල් අපිත් පොඩි කාලේ අත්දැකපු දේවල්. අපි සහ ඒ වගේම අපි අපේ අවට සමාජෙත් අපි දැකපු දේවල්. ඉතින් මං හිතන්නේ මේ ඒ වගේ පොඩි අදහසක් තමයි එතන සමාජගත කරන්න උත්සාහ කරලා තිබ්බේ. නමුත් මං හිතන්නේ අර ඒක මේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක පටන් ගන්නකොටම තිබුණානේ හිම් දෙම් කියලා. ඒකෙන්නේ අර තීම් එකෙන් ඒකෙන් තමයි මං හිතන්නේ අර ප්‍රොනවුන්ස් වලින් තමයි මං හිතන්නේ ඒක ගැන ලොකු කතා බහක් සමාජ මාධ්‍ය ඇති උනේ. මං හිතන්නේ අපි ඒක ගැන කතා කරන්නම ඕනේ. පියුමි මොකද හිතන්නේ ඒ ගැන? ඔව් ඇත්තටම මේ මටත් ඒකේ එහෙම ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එක බලපුවාම මට හිතුනේ ඒක නිකන් අර මිනිස්සුන්ගේ එවරිඩේ ලයිෆ් එකේ කොටසක් තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ එහෙම ලොකුවට මේක මේ වෙනම ඒලියන් දෙයක් කියලා එහෙම මට හිතුන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලපුවාම. උදාහරණයක් විදිහට දැන් අපි ඉස්කෝලේ යන කාලේ ගත්තොත් එහෙම අපි ඉස්කෝලේදී දැන් අපි කාන්තාව විතරක් ගෑනු ළමයි විතරක් ඉන්න ඉස්කෝලේකට යනවා නම් අපි පිරිමි ළමෙක්ට අඳින්නේ නැද්ද ඩ්‍රාමා එකක් කරද්දි නැත්තම් මොන හරි එහෙම මේ මොන හරි අපේ කලා උළෙල තියෙද්දි හරි නැත්තම් එහෙම මොන හරි එකකට මමත් ඇඳලා තියෙනවා පිරිමි ළමෙක්ට මොකද පිරිමි ළමයි නැති නිසා ඉස්කෝලේ ඒ විදිහම පිරිමි ළමයින්ගේ ඉස්කෝලවල මම දැකලා තියෙනවා ඒගොල්ලෝ කාන්තාව විදිහට අඳිනවා I mean that's something normal නේ අපේ සාමාන්‍යයෙන් normally වෙන දෙයක්. ඉතින් ඒක මහ ලොකුවට මේ කියන්නේ ඒක සමාජයේ සාමාන්‍ය තියෙන දෙයක්. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් පෙන්නුවාම ඒක ට්‍රිගර් උනේ මට හිතෙන්නේ ඒක ඒ සාමාන්‍ය දෙයක් වෙන්නපු නිසා ඒක මේ එක එක්තරා මේ කමියුනිටි එකක් ෆෝකස් කරලා කරපු නිසා නෙවෙයි ඒ කමියුනිටි එක කෙරෙහි තියෙන සමාජයේ මේ හැඟීම තමයි ඒ එළියට ආවේ කියන එක තමයි මට හිතුනේ. කියන්නේ එහෙම කිසිම දෙයක් ට්‍රිගර් වෙන්න දෙයක් නැති වීඩියෝ එකක් මෙච්චර මේ බැක්ලෑෂ් උනේ. මං හිතන්නේ අපේ සොසයිටි එකේ හැදිලා තියෙන ඒ ඩයලොග් එකත් එක්ක තමයි මට හිතෙන්නේ ඒක උනේ කියලා. මොකද අපි බැලුවොත් අපි කලින් කතා වුණා අපේ මේ බුක් ෆෙයාර් එක බැලුවොත් එහෙම බුක් ෆෙයාර් එකේ වැඩියෙන්ම බෙස්ට් සෙලර් පොත මං හිතන්නේ මේ ගේ රිලේෂන්ෂිප් එකක් ගැන කතා කරන පොතක්. එතකොට මේ එක සමාජයේ එක කොටසක මේ ඕගැනික් ඩිස්කෂන් එක හැදෙද්දි මේක සාමාන්‍ය සමාජයේ තියෙන දෙයක් කියන එක හැදෙද්දි අනිත් පැත්තේ සුළු පිරිසකකින් එන ප්‍රොටෙස්ට් එක තමයි මට හිතෙන්නේ අර විදිය මේ වටවල ඇඩ් එකට ආවේ කියන එක තමයි මට හිතෙන්නේ. ඔව් ඒක ඇත්ත. අනිත් එක දැන් මේ මට මතකයි දැන් ඔය මේ පියුමි ඔය කතාව කියපු ගමන් ඔය දැන් අපි
ගැහැණු පාසල්වල සහ පිරිමි පාසල්වල දැන් අපිත් ගියේ මමත් ගිහිල්ලා තියෙන පුද්ගලිකවම කාන්තා පාසලකට. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලෙත් ඔය ඒ කියන්නේ සමහර ගෑනු ළමයි හිටියා. ඒ කාලේ අපිට තේරුන්නේ නෑ මේක මේ ජෙන්ඩර් අයිඩෙන්ටිටි එක, සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක, ජෙන්ඩර් එක්ස්ප්‍රෙෂන් ඒවා ගැන අපිට කිසිම අවබෝධයක් තිබුණේ නෑ. මොකද අපේ පාසල් පද්ධතිය කොහොමත් ජෙන්ඩර් ගැන කතා කරන්නේ නෑනේ. ඉතින් ඒක ගැන එහෙම අපිට කිසිම අවබෝධයක් තිබ්බේ නෑ. හැබැයි අපි මම පෞද්ගලිකව දැකලා තියෙනවා අපේ ඉස්කෝලේ හිටපු අක්කලා, නංගිලා සමහර අය හිටියා නිකන් අර පිරිමි ළමෙක් වගේ කොණ්ඩේ කොටට කපලා. එතකොට ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර අපිට තිබුණ ඉස්කෝලේ මේ අර ලොන් ස්ලීව්ස්. එතකොට ඒ අර මෙහෙම මෙතෙන්ට පිරිමි ළමෙක් වගේ ෂර්ට් එක මේ මේ කියන්නේ මෙතන එල්බෝ එක වෙනකන් නවලා අර ඒ වගේ එහෙම පිරිමි ළමයෙක්ගේ හැසිරීම් රටාවක් තිබුණු ගෑනු ළමයි හිටියා. හැබැයි ඒක අපිට ඒ කාලේ තිබුණු නොලෙජ් එකක් තිබුණේ නැති නිසා මම දැක්කා ඉස්කෝලේ ඇතුළෙන්මත් ඒකට ලොකුවට මේ ලොකු විරෝධයක් ඒකට ආවා. මොකද මම ගියෙත් කතෝලික පාසලකට. කොහොමද ඒකට කතෝලික ආගමත් එක්ක තියෙන අදහස් නිසා කොහොමත් ඒ පාසල් ප්‍රජාව ඇතුලේ ඒකට හොඳ මේ ඒ කියන්නේ ඒක ඇප්‍රීෂিয়েට් කරේ නැහැ. ඒක එකක්. එතකොට හැබැයි නමුත් ඒ වගේ ගෑනු ළමයි කීප දෙනෙක්ම හිටියා. අනිත් එක අපි ඒ කාලේ ඕකට කිව්වේ අර අපි දන්නේ නැහැනේ දැන් මේකට හෝමසෙක්ෂුවැලිටි කියන්නේ කියලා. එහෙම ඒ දවස්වල මුකුත්ම ඒ වර්ඩ් එකවත් දන්නේ නැහැ. ඒතර අපි ඕකට කිව්වේ SLS කියලා. ඒ කියන්නේ සමලිංගික සම්බන්ධතා. එහෙම තමයි කිව්වේ. අරයා SLS, මෙයා SLS එහෙම තමයි අපි කතා කරේ. එතකොට දැන් ඒකේ ඉතින් ඒක අර ගොඩක් වෙලාවට මේ ළමයි හිතාගෙන හිටියේ පොඩි කාලේ ඒක අර තව කෙනෙක්ගේ අවධානය ගන්න කරන වැඩක් කියලා. හැබැයි පස්සේ අපි ඉස්කෝලෙන් ඉවර වෙලා දැන් මම කැම්පස් ගියාට පස්සේ ওই දේවල් ඉගෙන ගත්තාම මේකේ මෙහෙම ගැඹුරක් තියනවා කියන එක තේරුම් ගත්තා. හැබැයි පස්සේ කාලෙක මම දැක්කා ඔය සමහර ඒ විදිහේ හැසිරීම් රටාවක් තිබුණු ගෑනු ළමයි පිට රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ක්වියර් කෙනෙක් විදියට, ලෙස්බියන් කෙනෙක් විදියට ඒගොල්ලෝ දැන් ජීවත් වෙනවා. දැන් මං ඉන්න කැනඩාවෙත් මගේ ඉස්කෝලේ එක ගෑනු ළමෙක් ඇවිල්ලා වෙන ප්‍රදේශයක ජීවත් වෙනවා. ඒතර මම පුද්ගලිකවම දන්නවා ඒ ළමයා මේ ඉස්කෝලෙත් එහෙම තමයි යා හිටියේ. එතකොට මම ඉස්කෝලේදී ආව එහෙම මේ ඇත්තටම ඇක්නොලෙජ් කරේ නෑ. හැබැයි මම මෙහි ආවට පස්සේ එයාත් එක්ක කතා කරාම එයා කෙලින්ම කිව්වා එයාට පොඩි කාලේ ඉඳලම ඒවා තිබුණා. ඒවා ඉතින් ශ්‍රී ලංකන් සොසයිටි එක එයාට ඒවා එයාව ඇක්සෙප්ට් කරේ නෑ එයා විදියට. ඒ නිසා එයා මේ ඉමිග්‍රේට් වුණා කියලා. එතකොට ඒක ඇත්තටම මේ ඒ කියන්නේ එහෙම වෙන ඕන තරම් මිනිස්සු ඉන්නවා. අපි අර වැඩේ කියන්නේ අපිට මම හිතන්නේ අපේ පාසල් අධ්‍යාපනය තුල ඒක ගැන කිසිම කතාබහක් ඇති වෙන්නේ නැති නිසා මිනිස්සුන්ට ඒ ගැන ලොකු දුර්මත කීපයක්ම තියෙනවා. ඒවා තමයි මම හිතන්නේ මේ බ්ලැක් ක්ලෑෂ් එකට හේතු වෙලා තියෙන්නේ. චමි? මෙහෙමයි. සෝරි කාරණා දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මේ මෙතන තියෙනවා මේ කෝපරේට් එන්ටිටි එකකින් මේ ඇඩ් එක කරලා තියෙන්නේ මේ ව්‍යාපාරයකින්. එතකොට මානව අයිතිවාසිකම් තහවුරු කරන්න ව්‍යාපාර වලට බෑ. ඒක එකක්. එතකොට ව්‍යාපාරකින් කරන්නේ ව්‍යාපාර බිස්නස්. එතකොට ඒගොල්ලන්ගේ බිස්නස් එකට යම් කිසි දෙයක් කතා කරන එක හොඳයි කියලා ඒගොල්ලන් හිතනවනේ. ඒගොල්ලෝ යම් කිසි දෙයක් කතා කරයි. නමුත් ඒගොල්ලන්ගේ බිස්නස් එකට ඒ සබ්ජෙක්ට් එකම මේ එච්චර සුබවාදී නෑ කියලා හිතනවනේ. ඒගොල්ලෝ කතා කරන එක නවත්තයි. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේකට පක්ෂපාත අය සහ විපක්ෂ අය හැමෝම තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සු කරන්නේ ව්‍යාපාරයක්. එච්චරයි. එතකොට ඒකට අර සිංහල ව්‍යවහාර භාෂාව කියන්නේ වලිංග පාගා ගන්නවා කියලා. ඒ වගේ කවුරුත් වලිංග පාගා ගත්ත යුතු නැත. එක පොයින්ට් එකක්. ඊළඟ එක දැන් මේකට මේ ඇඩ් එකට තියෙන ඔපොසිෂන් දැක්කහම දැන් විභූෂත් එක කිව්වා ෆියුමිත් කිව්වා මේක මේ මහා දෙයක් නෙවෙයි කියන එක. නමුත් ඒකට එන ඔපොසිෂන් ප්‍රමාණයෙන් ඒකේ තියෙන තියෙන විරුද්ධත්වයේ ප්‍රමාණයෙන් තේරෙන දේ තමයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ මේ පාසල් පද්ධතියේ අර කොම්ප්‍රිහෙන්සිව් සෙක්ස් එඩියුකේෂන් නැති එක. කොම්ප්‍රිහෙන්සිව් කොන්සෙන්ට් එඩියුකේෂන් නැති එක. ඊළඟට මේ හුඟක් දරුවන්ව හරියට දැඩි පාලනයකට ලක් කරනවානේ මේ පාසල් පද්ධතිය ඇතුලේ. ඒක ලොකු ප්‍රශ්නයක්. කියන්නේ ළමයාට දාන රෙස්ට්‍රික්ෂන්ස් වැඩි. ඒකෙත් ප්‍රතිඵලයක් තමයි මේක. මොකද දැන් හුඟක් අපේ පුරවැසියෝ ඉන්නවා යම් කිසි දරුවෙක් සතුටින් ජීවත් වෙනවා නම් දැන් කොපරල් පනිෂ්මන්ට් වලට ලක් වෙච්ච වැඩිහිටියෝ ඉන්නවා. අද පොඩි වයසින් පොඩි දරුවෙකුට එහෙම කොපරල් පනිෂ්මන්ට් වලට ලක් නොවි හොඳට මේ තමන්ගේ දරුවාගේ අයිතිය රැකෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක ආරක්ෂිත දරුවාට යම්කිසි අර සුරක්ෂිත බවක් තියෙන
මේ එන්වයරන්මන්ට් එකේ ඒක දරුවට අධ්‍යාපනය ලබන්න ලැබෙනවා නම් ඒගොල්ලෝ ඒකට ඒ දරුවට විරුද්ධ වෙනවා. ඒ ක්‍රමයට විරුද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ හිතනවා අපි මේ විඳපු දුක මේගොල්ලොත් විඳින්න ඕනේ කියලා. ඒ වගේ මානසිකත්වයක් තියෙන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අර විෂස් සයිකල් එක නවත්තන්න ඕනේ කියලා හිතන ඒ විදිහට මානවවාදීව සමාජයේ දෙස බලන්න බැරි විශාල ප්‍රතිශතයක් ඉන්නවා අපේ පුරවැසියෝ. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේකට කියන්න තියෙන එකම දේ මට නම් කියන්න තියෙන්නේ තමන්ගේ ජෙන්ඩර් එක දැන් මේ ළමයාගේ ජෙන්ඩර් එක ළමයා ජෙන්ඩර් ඩයිවර්ස් දරුවෙක් වෙන්න පුළුවන් කියන එකනේ දැන් මේ මිනිස්සු මේ මැරෙන්න හදන්නේ. ඒකටනේ විරුද්ධ. තමන්ගේ ජෙන්ඩර් එක පිළිබඳව ප්‍රශ්න අහන එක හැමෝටම හොඳයි. දැන් අපි මෙහෙම ගත්තොත් ගැහැණුන්ගේ අයිතිවාසිකම් වලට විරුද්ධ දේවල් හුඟක් සිදුවෙන්නේ මොකක්ද එතන වෙන්නේ කියන්නේ ජෙන්ඩර් රෝල් එකක ප්‍රශ්නයක් දැන් හුඟක් මේ ඩොමෙස්ටික් වයලන්ස් ඉෂුව එකක් ගත්තොත් ඊට පස්සේ දැන් සමහර පවුල් වල ඉන්නවා මේ දැන් පුංචි දරුවෙක් එහෙම ලැබුණාම ජෙන්ඩර් රෝල්ස් එතකොට බබාව බලාගන්නේ කවුද කියන එක දැන් ලංකාවේ පැටර්නිටි ලීව් කියලා කොන්සෙප්ට් එකක් නැහැ. එතකොට අනවශ්‍ය බරක් ඒ මේ අර රිලේෂන්ෂිප් එකේ ඉන්න ගැහණිය මත පැටවෙනවා. එයාට දරා ගන්න අමාරු විදිහේ බරක්. මොකද එයා දැන් බබාට අර මේ ප්‍රෙග්නන්සි එක කාලේ ගත කරලා ඊට පස්සේ මේ බබා ලැබිලා ඊට පස්සේ මේ අර රිකවරි පීරියඩ් එකේ ඉන්න මනුස්සයාට විශාල ලොකු බරක් පටවනවා අපේ සමාජයෙන්. මේ ළඟදී මම දැක්කා ඉන්දියාවේ සහෝදරියක් මේ එයා ඉන්නේ සවුත් කොරියාවල. එයා ගිහිල්ලා තියෙනවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට. ඔය සෙවුල් පැත්තේ හරි කොහේ හරි තියෙන. එතකොට එයා දැක්කලු මේ ඉන්දියාවේ කපල් එකක් ඇවිල්ලා යං කපල් එකක් චූටි බබෙක් ඉන්න මේ අත උඩට මෙහෙම වඩා ගන්න බබෙක් ඉන්න. ඉතින් ඒගොල්ලන්ට මේ ඒ මීල් එක සර්ව් කරාම ඒ මේල් ස්පවුස් පිරිමි එක්කෙනා හොඳට කනවලු කිසි ප්‍රශ්නයක් නෑ. අර පොඩි එකා අඬනවලු. ඒතකොට බබා අඬන නිසා අර මේ ෆීමේල් ස්පවුස්ට කන්න විදියකුත් නෑ මුකුත්ම කරන්න විදියක් නෑ. අර මනුස්සයා ඒ ගැන කිසිම තමන්ගේ බිරිඳට මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක එයාට තේරෙන්නේ නෑ. එයා ඒක දැක්කේ නෑ වගේ ඉන්නවා. ඊට පස්සේ මේ සහෝදරිය එහා පැත්තේ මේසේ හිටපු එක්කෙනා එයාගේ මීල් එක ඉවර කරලා අරයා ළඟට ගිහිල්ලා ඇහුවලු මං ඔයාගේ බබා වඩා ගන්නද මේ ඔයා කාලේ ඉවර වෙනකන් කියලා. හරිද? එහෙම කරාට පස්සෙත් අර මනුස්සයාට ඒක ගැන කිසි ගාණක් නැලු. අරයාගේ මේල් ස්පවුස්ට. ඉතින් දැන් බලන්න මෙතන තියෙන ජෙන්ඩර් රෝල්ස් හරිද? ඕවා කොහෙන්ද එන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේ ඔය සෙක්ස් සිග්‍රිගේටඩ් එඩියුකේෂන් සිස්ටම්ස් ඒවා වහා සම්පූර්ණයෙන් නැති කරලා දාන්න ඕන. මේ බ්‍රිතාන්‍ය අටත් විචිතවාදීන් එහෙම ඒවා අවශ්‍ය වුණා වෙන්න පුළුවන්. නමුත් අද සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියොන්ට සෙක්ස් සිග්‍රිගේටඩ් එඩියුකේෂන් අනවශ්‍යයි. ඊළඟ එතකොට මේ ජෙන්ඩර් ස්ටෙරියෝටයිප්ස් කියන ඒවා දැන් ඔය ඇඩ් එකට විරුද්ධ වෙන කට්ටිය ජෙන්ඩර් ස්ටෙරියෝටයිප්ස් වලට විරුද්ධ වුණා නම් මොකද වෙන්නේ? ඒක ඊට වඩා හොඳ දෙයක් නේ විරුද්ධ වෙන එක. එතකොට මෙතන හැමෝටම තියෙන්න ඕනේ අයිතිය තමන්ගේ මේ හැමෝටම එන්කරේජ් කරන එක හොඳයි පොඩි දරුවන්ට ජෙන්ඩර් රෝල්ස් ප්‍රශ්න කරන්න. ඇයි මේ එක ජෙන්ඩර් එකක දරුවෙක් එක ටොයි එකක් එක විතරක් සෙල්ලම් කරන්න ඕනේ. අනිත් ටොයිස් වල අනිත් ටොයිස් එක සෙල්ලම් කරන එකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? කිසිම ගැටලුවක් නෑ. විය යුතු නෑ. ප්‍රශ්නයක් විය යුතු නෑ කියන එක. එතකොට දැන් එහෙම විවෘත මනසින් ලෝකෙ දිහා බලන්නත් කැමති නෑ. අර විදිහට රිප්‍රෙස් වෙච්ච ඇඩල්ට්ස්ලා. ඒ කියන්නේ ඔය කාරණා මත. ඒ කියන්නේ හරියට තුවාල සහිත මිනිසුන් අපේ සමාජයේ ඉන්නවා කියන එක හොඳටම පැහැදිලි වෙනවා මේකට මිනිස්සු දක්වන රියැක්ෂන් එකෙන්. අනිත් එක තමයි මේක මේ පීඩියට්‍රික් ජෙන්ඩර් ෆර්මින් කියලා ඩයිමෙන්ෂන් එක මෙතන තියෙන. ඒ කියන්නේ දරුවන් ඉන්නවා එක්තරා තාම සුළු ප්‍රතිශතයක් 1%කට වඩා අඩු ප්‍රතිශතයක් මේ ජෙන්ඩර් ඩයිවර්ස් දරුවෝ ඉන්නවා. ට්‍රාන්ස් ජෙන්ඩර් ඩයිවර්ස් ඉන්ටර්සෙක්ස් දරුවෝ ඉන්නවා. හරිද? එතකොට ඒ දරුවන්ට මොකද කරන්න කියන්නේ? මේ දරුවන්ව ගඟේ දාන්නද කියන්නේ? එතකොට හරි මෙකැනිසම් එකක් තියෙන්න ඕන. ඒ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මේ එතකොට ඒකටත් ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. මේ W path guidelines තියෙනවා දරුවා transgender diverse දරුවෙක් නම් intersex international එකේ guidelines තියෙනවා දරුවා intersex දරුවෙක් නම් ඒ guideline එක implement කරන එක විතරයි තියෙන්නේ. ඒක universal guideline එකක්. එතනදී වෙන්නේත් අර ඒ දරුවට අවශ්‍ය ආරක්ෂිත වටපිටාවක් බිහි කිරීම. ඒකයි අවශ්‍ය. එතන අර සෝෂල් කොන්ටෙක්ස්ට් එක හදන එක මේ අනවශ්‍ය විදිහේ ප්‍රශ්න වලට බුලියින් වලට තාඩන පීඩන වලට ලක් නොවි තමන්ගේ ළමා කාලය ගත කරන්න අවශ්‍ය එන්වයරන්මන්ට් එක හදා දෙන එක. එතකොට එතන ඒක ස්මානම අයිතිය දරුවාගේ අයිතිය පිළිබඳ rights of the child පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ඔය සරල යථාර්ථයේ තේරෙන්නේ නැහැ කියන්නේ
එක්කෝ මේ මොකක් හරි ඒරියර්ස් එකක් තියෙනවා කට්ටිය. ඒ කියන්නේ තමන්ට විඳින්න සිද්ධ වෙච්ච ප්‍රශ්න අනිත් තමන්ට පස්සේ එන අයත් විඳින්න ඕන කියලා හිතන જાතියේ අය. එහෙම නැත්නම් මොකක් හරි මේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට, රිලිජියස් ඇජෙන්ඩා එකකට, එක්ස්ට්‍රීමිස්ට් ඇජෙන්ඩා එකකට වැඩ කරන කට්ටිය. එහෙමත් නැත්නම් සාමාන්‍ය අර හියුමන් ඩිග්නිටි කියන දේ සහ මානව අයිතිය කියන දේ ගැන කිසිම අවබෝධයක් නැති කට්ටිය. ඒතර එහෙම අය පුරවැසියෙක් වෙන්න හරිම නුසුදුසුයි. කියන්නේ තමන් පුරවැසියෙක් හැටියට තමන්ට තියෙන සමාජ වගකීම අනෙකා පිළිබඳව තියෙන තමන්ට තියෙන ඔබ්ලිගේෂන්ස් responsibilities ඒ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති අය විශාල පිරිසක් අපි අතර ඉන්නවා කියන එක තමයි මේකට අපු රියැක්ෂන් එකෙන් පේන්න තියෙන්නේ. හරි තුවාල සහිත මිනිස්සුත් ඉන්නවා කියන එක අපේ සමාජයේ. ඉතින් ඒකට ඉතින් මොකද කරන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ගැන කියලා ඇහුවොත් ඒවට මේ අර ස්ට්‍රේට් ෆෝවර්ඩ් සොලියුෂන්ස් නෑ. ඒක නිසා මේ හරිම පරිස්සමෙන් මේක හැන්ඩල් කරන්න ඕන යථාර්ථයක් ලංකා ආණ්ඩුවෙන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ වගේම මානව අයිතිය සම්බන්ධයෙන් වැඩ කරන සියලුම ආයතන කියන්නේ හියුමන් රයිට්ස් කමිෂන් එකකින් මේවට පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ මේ ඉෂුස් වලට. ලංකාවේ සමාජය හුඟක් තුවාල සහිත සමාජයක් කියන එක තමයි මම නම් දකින්නේ මේ රියැක්ෂන් එකෙන්. ඒත් එක්කම අර අවසන් කරන්නම් පටන් ගත්ත තැනින්ම මේ අර දැන් මේගොල්ලෝ මේ ඇඩ් එක අහක් කරලා තියෙනවානේ මේ ටීවී කම්පැනි එක. ඒක එහෙම තමයි ඒගොල්ලන්ව වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මානව අයිතිය පිළිබඳ ලොකු කියවීමක් නැහැ. ඉතින් Taman දන්නේ නැති අදාළ නැති සබ්ජෙක්ට් එකක් අස්සේ ඇඟිලි ගහන්න ඒගොල්ලෝ අහවල් එකට යනවාද කියන එකක් මේ ප්‍රශ්නයක්. අනිත් එක දැන් මට මේ ශමී ඔක ගැන කිව්වහම තව ශමී කතා කරන්නේ ජෙන්ඩර් ෆර්මින් කෙයා ගැන. ඒක ගැන කිව්වහම මම දැන් ඔය සෝෂල් මීඩියා වල පහුගිය කාලේ ඇඩ් එකත් එක්ක එක අය අදහස් පළ කරලා තිබ්බා. සමහර අය ඉතින් ඇත්තටම ඔය මාතෘකාව ගැන දැන් අපිට තරම්වත් දැන් අපිට නම් ඇත්තටම මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒක මොකද අපේ lived experience, professional experience, අපේ skills, knowledge ඔක්කොම මේ subject එක ගැන තියෙන නිසා අපි දන්නවා. අපි දන්න දෙයක් තමයි අපි කතා කරන්නේ. මේ සමහර අය මේක ගැන විවිධ මේ හේතු පළ කළ තිබුණා මේකට විරුද්ධ වෙන. සමහර අය කියලා තිබුණේ දැන් ඔය far right movement එකේ අපි පහුගිය කාලේ කතා කරා. අපි මේ වගේම session එකක් තියලා far right ගැන අපි ඔය චාලි කර්ක් ගේ මරණයෙන් පස්සේ අපි කතා කරපු සෙෂන් එකේ කිව්වනේ far right අයගේ මොනවද තියෙන කන්සර්න්ස් කියලා. ඒකේ එක මම දැක්කා මේ පෝස්ට් කීප එක කට්ටියක් දාලා දුන්නා මේක සංස්කෘතියට හානි කරයි කියලා. එක එකක්. එතකොට සංස්කෘතිය දැන් අපේ කාලේ අපේ රටේම කලින් කාලට එනවනේ එක කට්ටිය ඇවිල්ලා ගෙන් රට බේර ගන්න මතවාද එනවා. කාලයක් තිබුණා දෙමළ මිනිසුන්ගෙන් රට බේර ගන්න ඊට පස්සේ මුස්ලිම් මිනිසුන්ගෙන් ප්‍රජාවගෙන් රට බේර ගන්න. දැන් අලුත්ම ස්ලෝගන් එක තමයි LGBTQ ප්‍රජාවගෙන් රට බේර ගැනීමේ එකක්. ඒ කියන්නේ වගේ නිකන් රැල්ලක් ඇති වෙලා තියෙනවා මේ කතා බහත් එක්ක එක එකක්. එතකොට සංස්කෘතියට මේක හානි කරයි. මොකද ගෑනු පිරිමි කියලා දෙගොල්ලක් ඉන්න විදියක් ගෑනු පිරිමි කියලා දෙගොල්ලක් විතරයි ඉන්න පුළුවන්. අතරමැද කට්ටියක් ඉන්න බෑ. මොකද ඒක තමයි අර න්‍යාය. එතකොට ඒ න්‍යායට ප්‍රතිවිරුද්ධව තව බාහිර දේවල් ඇති වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපි බෞද්ධ ආගමේ හිතුවට මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. කියන්නේ බෞද්ධ ආගමේ කියන්නේ කිසිම දෙයක් ස්ථිර නෑ. හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. නිවන විතරයි නිර්වාණය විතරයි ස්ථිර දෙයකට කියලා බෞද්ධ දර්ශනය ඇතුලේ කියන්නේ. හැබැයි බෞද්ධ දර්ශනය ඇතුලේ ඒක ගැනම අදහන සහ ඒකට ගරු කරන ඒක ගැන මේ බෞද්ධ ෆිලොසොෆි එක ගැන බුද්දිස් ෆිලොසොෆි ගැන කියවීමක් තියෙන මිනිස්සුම කියනවා එහෙම වෙනස් වෙන්නත් බෑ කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් එතකොට බෞද්ධ ධර්මයටත් ඒක නිකන් අර අනිත් පැත්තට තමයි යන්නේ. කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා නම් නිර්වාණය විතරයි වෙනස් නොවෙන එකම දේ කියලා. එනයි ඉතින් ජෙන්ඩර් එක වෙනස් වෙන්න පුළුවන් නේ අනිවාර්යෙන්ම. ෆීමේල් මේල් කියන එක වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ඒක ගැනවත් එහෙම අවබෝධයක් නැති මිනිස්සු ලංකාවේ ඉන්නවා. අනිත් පැත්තෙන් තව කට්ටියක් කියලා තිබුණා විශේෂයෙන්ම අපේ ඔය වෛද්‍ය ප්‍රජාව එහෙම දැන මේක ගැන කතා කරලා තිබුණා මේ ෆාමසිස්ට්ලාගේ බිග් ෆාමසිස්ට්ලාගේ මේක මාෆියාවක් කියලා මේ LGBTQ කියන එක. මොකද සාමාන්‍යයෙන් ඔය දැන් අපිට විශේෂයෙන්ම ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රජාව එතකොට ඒගොල්ලන්ට මුළු ජීවිත කාලෙම මේ හෝමෝන්ස් ගන්න වෙනවා. එතකොට ටෙස්ටෙස්ටරෝන් ඊස්ට්‍රජන් කියන හෝමෝන්ස් ගන්න වෙනවා. එතකොට ඒ වෙළඳපළ නිර්මාණය කරන්න තමයි මේක බිග් ෆාමර්ස්ලාගේ මේක මේ කැනෙ ලොකු මොකක්ද එකට කියන්නේ නිකන් අර න්‍යාය පත්‍රයක් ජෙන්ඩර් එකක් බිග් ෆාර්ම ජෙන්ඩර් එකක් LGBTQ කියන එක ඒකට රැවටෙන්න එපා කියලාත් කට්ටිය දාලා තිබුණා. ඒක ගැන මොනවද චමි පියුමි කියන්න තියෙන්නේ?
අපි ඒ ගැන කතා කරන්නත් ඕනේ. මොකද සමහර මිනිස්සු ඒක ගැන නිකන් ඒ කියන්නේ හියුමන් රයිට්ස් විදියටම නෙමෙයිනේ ඕක ගැන හිතන්නේ. ගොඩක් ලංකාවේ දැන් මේ තියෙන රැල්ලත් එක්ක අපි හැමදාම කතා කරන ඔය ෆාර් රයිට් මූව්මන්ට් එකත් එක්ක එක එක වැරදි අදහසුත් සමාජගත වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒකින්ද අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. මම මේ දැන් ඔය දෙන්න කතා කරද්දි හිතුවේ මේ දැන් අපි කියනවානේ අපිට මහා ලොකු එන්න මේ බැරෑරුම් ඉතිහාසයක් තියෙන සංස්කෘතියක් තියෙනවා කියලා. ඒ සංස්කෘතිය මාර ෆ්‍රැජයිල් නේ මේ පොඩි දේවල් වලිනුත් නිකන් හෙලවෙන්න තරම් මාර ෆ්‍රැජයිල් සංස්කෘතියක් නේ අපිට තියෙන්නේ. මේ පැහැදිලිවම මිනිස්සු කොට්ටාසයක් ඇවිල්ලා තමන්ගේ ජීවත් වීමේ අයිතිය නැත්තම් තමන්ට සමානව සැලකීමේ අයිතිය කියන දේ ඉල්ලුවාම හානි වෙන සංස්කෘතියක් නම් අපිට තියෙන්නේ මාර ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ මන් දන්නේ මට නම් ඒක විහිළුවක් වගේ. අනිත් එක තමයි අර මේ කවුද චමී කතා කරද්දි විභූෂත් පොඩ්ඩක් කතා කරා මේ ප්‍රයිවට් සෙක්ටර් එක ගැන. චමී කියද්දි අර ප්‍රයිවට් සෙක්ටර් එකට අපිට රයිට්ස් දෙන්නවත් ඒ මොකුත් කරන්න බැහැ කියන එකට අනිත් දේ තමයි මට කියන්න ඕනුනේ චමී කතා කරා වටවල ඇඩ් එකේ ඊළඟට මේ කම්පැනි එකකින් කරපු දේ තමයි මේ සම්පූර්ණයෙන්ම ඇඩ් එක අයින් කරගන්න එක. ඇත්තටම එහෙම අයින් කරගන්න අවශ්‍ය නැහැ. මේක තමයි අර ඩිස්කනෙක්ෂන් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ වෙලාවේ දකිනවා සමාජයේ යම් මේක සම්බන්ධව ඕගනිකලි නිකන් කතිකාවතක් ඇති වෙලා තියෙනවා කියලා. එතකොට මේගොල්ලෝ ඒකෙන් වාසියක් ගන්න බලාගෙන ස්ටෑන්ඩ් අලෝන් මූවි එකක් හදනවා. ඒකට සපෝට් කරලා. හැබැයි ඒක බැක්ෆයර් වුණාම ඊළඟ මිනිත්තුවේදී මේගොල්ලෝ ඒක අයින් කරගන්නේ ඇයි? ඒගොල්ලොන්ගේ ඉන්ටර්නල් වැලියුස් එක්ක මේ වැලියුස් සමපාත නොවන නිසා. ඇත්තට මේගොල්ලොන්ට මේ චේන්ජ් එකක් ඇති කරන්න ඕන නම් ට්‍රාන්ස්ෆර්මේටිව් චේන්ජ් වලට යන්න ඕන නම් කරන්න තිබ්බේ පළවෙනියටම ඒගොල්ලෝ දිහා බලන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්ටර්නලි තමන්ගේ කම්පැනි එකෙන් මොනවද ගන්න ඕගැනික් නැත්තම් සස්ටේනබල් මෙෂර්මන්ට්ස් මොනවද මේ කමියුනිටි එකට උදව් කරන්න කියන එක තමයි යාලා පළවෙනියටම ඉන්වර්ඩ් බලන්න ඕනි. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අවුට්වර්ඩ් යන්න ඕනේ. නමුත් මේගොල්ලෝ කරන්නේ අර ඩිස්කනෙක්ෂන් එක ඇවිල්ලා මේගොල්ලෝ ඒ වෙලාවට ඉක්මනට සොසයිටි එකේ තියෙන මොකක් හරි එකකින් වාසියක් ගන්න බලාගෙන මේ විදිහ දෙයක් කරපුවාම වෙන්නේ ඕගැනිකලි හැදිලා තිබුණු කතිකාවතත් අනිත් පැත්තට යනවා. අනිත් එක තමන්ගේ කම්පැනි එකට හානියක් වෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්ටර්නලි ඒගොල්ලොන්ගේ වැලියුස් එක්ක මේ ඒගොල්ලෝ එළියට කියන වැලියුස් සමපාත නොවන නිසා. ඉතින් ඕක තමයි මං හිතන්නේ ප්‍රශ්නේ. ලංකාවේ ගොඩක් කම්පැනිස් මන් දන්නවා CSR කරනවා. CSR කියලා ඉතින් කරන්නේ ඒගොල්ලොන්ට අර මිනිස්සුන්ට පෙන්වන්න ඕනි ඒගොල්ලොන්ගේ ප්‍රොෆිට්ස් වලින් යම් කොටසක් ඒගොල්ලෝ මොන හරි කමියුනිටි එකට දෙනවා කියලා. මන් දන්නවා සමහර කම්පැනිස් හැම අවුරුද්දෙම මේ මොන හරි ගස් මිලියනයක් හදනවා. නැත්තම් ගස් ලක්ෂයක් හදනවා. කවුරුත් ඒව බලාගන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ ආයේ මේ බජට් එක එද්දි ඒ ගස් මැරිලා ආයෙත් ගස් මිලියනයක් හදනවා ඒගොල්ලෝ. එහෙම තමයි සමහර මේ කම්පැනිස් වල CSR ප්‍රොජෙක්ට්ස් යන්නේ. සමහර වෙලාවට මේ ඉස්කෝලේ ළමයින්ට කෑම දෙනවා. ඒක තමයි CSR ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ මාසයක් කෑම දෙනවා. ඊළඟ මාසෙ ඉඳන් ආයෙත් ඒ ළමයි බඩගින්නේ like. අර කිසිම සස්ටේනබිලිටි එකක් නැති කිසිම ස්ට්‍රැටජි එකක් නැති CSR ප්‍රොජෙක්ට්ස් ලංකාවේ ගොඩාක් තියෙනවා. ඉතින් මේකත් ඒ විදිහ CSR ප්‍රොජෙක්ට් එකක්. ස්ටෑන්ඩ් අලෝන් මූවි එකක් කරනවා. මේක ගැන කතා කරන්න ඊට පස්සේ ඒක බැක්ෆයර් වුණාම ඒක අයින් කරගන්නවා. ඒගොල්ලන්ට ඇත්තටම වෙනසක් කරන්න ඕන නම් මං අර කිව්වා වගේ ඉන්ටර්නලි බලන්න ඕගොල්ලෝ ඉන්ටර්නලි මොනවද මේ කමියුනිටි එක හරි නැත්තම් හැමෝටම ඉක්වල් රයිට්ස් යන විදිහට මොනවද ඉන්ටර්නල් මේවා අරන් තියෙන්නේ. කියන්නේ මෙෂර්මන්ට්ස් අරන් තියෙන්නේ. ඕගොල්ලෝ ස්ටෙප්ස් මොනවද අරන් තියෙන්නේ. මං හිතන්නේ වටවල ඇඩ්ස් ගොඩක් ටී එස්ටේට්ස් එක වැඩ කරනවා ඇති. එතකොට ටී එස්ටේට්ස් වල තියෙනවා නම් මොන හරි රයිට් සම්බන්ධ ගැටලු ගොඩක් තියෙනවා. මේබි ඒවා තමයි ඒගොල්ලෝ පළවෙනිටම කතා කරන්න ඕනි. ඊට පස්සේ අනිත් කමියුනිටිස් ගැනත් කතා කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ තමන්ගේ ඉන්වර්ඩ් ඇතුලේ තියෙන ප්‍රශ්න ටික කතා කරලා ඉවර වෙලා අනිත් ඒවා කතා කරන්නත් පුළුවන් ඒගොල්ලන්ට. එතකොට අර ඒගොල්ලොන්ගේ වැලියුස් එක්ක එකට යන රයිට්ස් ගැන කතා කරා නම් ඊට වැඩි ඒගොල්ලොන්ගේ මේ අර අපිට පෙනෙන්න තිබුණා මේගොල්ලෝ ඇත්තටම මේක කරන්නේ හොඳ හිතින් කියන එක. හැබැයි අර මේ චමී කිව්වා වගේ මේගොල්ලෝ මේ කරන්නේ නිකන් තමන්ගේ ඒ වෙලාවේ තියෙන මොකක් හරි සිද්ධියක් අල්ලගෙන ඒකෙන් වාසියක් ගන්න බලපුවාම ඒක බැක්ෆයර් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඇත්තටම කෙනෙක්ට ඕන නම් එහෙම කරන්න කමියුනිටි එකේ මේ හෙමීට ෆේස්ඩ් අප්‍රෝච් එකක් ගන්න පුළුවන්. මේ මොන හරි කැම්පේන් එකක් හදාගෙන ඊට පස්සේ චේන්ජ් මැනේජ්මන්ට් කියන එක ලේසි නෑ. චේන්ජ් මැනේජ්මන්ට් කියන එක කොහෙත් ලේසි නෑ. ඉතින් ලංකාවේ සමාජයේ දැනට ඇති වෙලා තියෙන මේ ඕගනික් ඩිස්කෂන් එකට ඒගොල්ලොන්ට දායක වෙන්න ඕන නම් ඒගොල්ලන්ට පුළුවන් ෆේස්ඩ් අප්‍රෝච් එකක් කරහා ඒගොල්ලොන්ගේ ප්‍රොෆිට්ස් හොඳ
එඩියුකේෂනල් කැම්පේන්ස් වලට අවේර්නස් කැම්පේන්ස් වලට දාන්න. හැබැයි මේ විදිහ මූවීස් හරහා නෙවෙයි. කියන්නේ මිනිස්සුන්ගේ ඕගනිකලි කොහෙද හම්බ වෙන්නේ අන්න එතෙන්ද ෆන්ඩ් කරලා එතනින් යන එක තමයි මං හිතන්නේ හොඳම දේ. මේ ඒගොල්ලන්ට ඕන විදිහට එක වෙලාවල් වලට හිතුණු ගමන් එළියට වීඩියෝ එකක් දාලා එහෙම මහජන මතයක් වෙනස් කරන්නවත් ඒකෙන් වාසියක් ගන්නවත් හරි අමාරුයි. ඉතින් ඒක තමයි කියන්න ඕනුනේ මට. මේ ඒකෙදි සමි? මට තියෙන පොඩි පොයින්ට් එකක්. දැන් පියුමි කියපු කතාව හරියට හරි. අපි දැන් මාස කීපයකට කලින් මේ අවුරුද්දේ අපි කරා අර මේ සිංහල කවි ගැන අපේ එපිසෝඩ් එකක්. ඒකෙදී අපි කියපු එක කවියක් තමයි අර ලෙච්චිමීගේ සිතුවිල්ලක් කියන කවිය මොනිකා රුවන්පතිරණ මැතිණියගේ. ලෙච්චිමීගේ සිතුවිල්ලක් කවිය මේ කොපි එකක් print කරලා යවන්න ඕනේ වටවල තේ කර්මාන්ත ශාලාවට මේ සයි කම්පැනි එකේ හැමෝටම. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නම් කතා කරන්න ඕනේ මෙන්න කතා කරන්න තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට ලංකාවේ ප්ලාන්ටේෂන් ඉන්ඩස්ට්‍රී එකේ වැඩ කරන විශේෂයෙන්ම වැඩ කරන ගැහැණුන් මේ පරම්පරා ගණනාවක් තිස්සේ හිංසනයට ලක් කරන මේ කම්පැනි එකකින් මේ එනවා මේ මානව අයිතිය සම්බන්ධ කතා කරන්න. ඒක හරිම ටෝකනිස්ටික්. මට නම් ඒක දැක්කාම පස්සේ මේ කවුද මේක කරලා තියෙන්නේ කියලා බැලුවම මේ ඊ타මත්ම දැඩි පිළිකුලක් ඇති වුණා. මොකද මේ කරන්නේ තනිකර ටෝකනයිසේෂන්, වෙපනයිසේෂන්. ඒක මේ කිසිම සීරියස්නස් එකක් නැති වැඩ මේවා කියන එක. එක ඊළඟට අර ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ගැන විභූෂා ආපු ප්‍රශ්නේ, ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ගැන කතා කරනවා නම් එක චරිතයක් තමයි, එක නමක් තමයි අපි කතා කර යුතු. ඩොක්ටර් සේනක බිබිලේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ කරන කටයුතුකම් ගැන කතා කරන්න ගිහලා එතුමාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම මේ හුඟක් වෛද්‍යවරු ඉන්නවා අපි දන්නේ නැති අය මේ ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක විශේෂයෙන් ඔය දකුණු ආසියාතික රටවල, කියන්නේ බොහොම දරිද්‍රතාවයේ තියෙන රටවල් වලට ඇවිල්ලා කරන එක්ස්පෙරිමන්ට්ස් කරන මේ බොහොම ප්‍රශ්න සහිත දේවල් ගැන කතා කරන වෛද්‍යවරුන්ට ගොඩක් මේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක. එතකොට එතන තියෙනවා ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා, කියන්නේ එක්ස්ප්ලොයිටටිව් ඉෂුස්. නමුත් මේ ප්‍රශ්නේ කවුරු හරි මේ ට්‍රාන්ස්ජෙන්ඩර් ඩයිවර්ස් මිනිස්සෙක්, ඉන්ටර්සෙක්ස් මිනිස්සෙක් මේ ගේ අයිතිය සම්බන්ධයෙන් මේ කියන කතාව අමූලික බොරු පිස්සු කතාවක්. මොකද මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට ඇඩ්වාන්ටේජ් එකක් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ මේ රයිට්ස් ප්‍රොපගේට් කරන්න කියලා. එහෙම රයිට්ස් ප්‍රොපගේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ කොහෙවත්. හරිද? එතකොට තාමත්ම සුළු 100ට අඩු තාම සුළුතර ප්‍රතිශතයක් ඉන්න මේ පිරිසක් මිනිස්සු තමන්ගේ අයිතිය ගැන කතා කරනවා. තමන්ට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න තියෙන අයිතිය ගැන කතා කරනවා. ඒක අපි හැමෝටම මේ අයිතිය තියෙනවා. අනිත් එක දැන් ඔය විභූෂා කිව්වනේ මේ ඔය හෝමෝන්ස් එහෙම ගන්න වෙනවා කියලා මේ ජීවිත කාලයක්. ඉතින් හෝමෝන්ස් ජීවිත කාලයක් ගන්න වෙන හැමෝටම තමන්ගේ හෝමෝන්ස් පාලනය කරගන්න. දැන් පෝස් හරි ක්ලෝස් ටු මෙනෝපෝස් හරි ඒ වයස් සීමාවේ ඉන්න කාන්තාවකට හුඟක් අවස්ථාවලදී HRT ට්‍රීට්මන්ට් එකක් අවශ්‍යයි. එතකොට නමුත් HRT අප්‍රූව් කරගන්නත් හුඟක් අමාරුයි. මොකද මේ මෙඩිකල් සෙක්ටර් එක හරි මිසෝජිනිස්ට්, ස්ත්‍රී විරෝධී. එතකොට ඒකට ලින්ක් වෙනවා. දැන් එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙනවා නම්, PCOS තියෙනවා නම්, දැන් නම් ඔය TikTok එකේ හුඟක් ඉන්නවා සහෝදරියන් වෛද්‍යවරයන් PCOS ගැන කතා කරන, එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන කතා කරන සිංහල භාෂාවෙනුත්. නමුත් අදටත් හරි හමන් ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් හදාගන්න PCOS වලට හරි අමාරුයි. දැන් ඔය UK NHS එකට ගියොත් එහෙම, කැනඩාවේ සාමාන්‍යයෙන් මේ වෛද්‍ය සේවාවකට ගියොත් මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? එතන මිසෝජිනි ඉෂුව එකක් තියෙනවා. එතකොට දැන් මේ අනිත් එක ඒක ඔය කාරණා ටික ට්‍රාන්ස් හෙල්ත් කෙයාර් වලට සම්බන්ධ වෙන්නේ මෙතන මිනිස්යාගේ choice එක, මිනිස්යාගේ සෞඛ්‍යමය අවශ්‍යතාවය මත තීරණ ගන්න තියෙන මේ බැරිකම, කියන්නේ තීරණ ගන්න තියෙන අවස්ථාවන් අහුරාලීමක් මෙතන සිදු වෙනවා. එතකොට HRT කියන්නේ මේ ට්‍රාන්ස් මිනිස්සු විතරක් ගන්න මේ ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. ඒක හුඟ දෙනෙකුට අවශ්‍ය ට්‍රීට්මන්ට් එකක්. එතකොට ජෙන්ඩර් ෆෙමින් කියන්නේ හුඟක් සමාජයේ බහුතරයක් විශාල පිරිසක් මිනිස්සු මේ চিරාත් කාලයක් තිස්සේ මේ යූස් කරන ට්‍රීට්මන්ට්ස් තමයි සමහර අයට අවශ්‍ය වෙන්නේ. එච්චරයි. එතකොට ඒක මේ මහා ලොකු මේ එක්ස්ප්ලොයිටේෂන් එකක් නෙවෙයි. අනිත් එක ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට යම් කිසි විදියකින් විශාල දැනට ඒගොල්ලෝ උපයන මුදල් සම්භාරයට වඩා තවත් විශාල මුදල් සම්භාරයක් උපයන්න අවශ්‍ය වුණා නම් සමාජයේ 100%කටත් වඩා අඩුවෙන් ඉන්න අඩුම ප්‍රතිශතයක් ඉන්න මේ බොහොම සුළුතර පිරිසක් ටාගට් කරලා කොහොමද ඒගොල්ලෝ මේ මුදලක් හම්බ කරන්නේ? ඒක මෝඩ කතාවක්. ඒක බොරු කතාවක් තනිකර. ඊළඟ එක තමයි මේ දැන් අපි කියමුකෝ මේ අර කොවිඩ් වසංගතයේ තියෙන වෙලාවේ මේක හොඳටම එළියට ආවා. දැන් ඇන්ටි වැක්සර්ස්ලා කියනවා අපි. දැන් සමහර කියනවා මේ කොවිඩ් වැක්සින් එක හරි ප්‍රශ්න සහිත එකක්. ඒක පාවිච්චි කරන්න ඕනේ නැහැ. වැක්සින් එක ගන්න එපා.
එතකොට දැන් ඔය සමහර ඉන්ඩිජනස් කමියුනිටිස් වලත් සමහර ගියා මේක මේ බටහිරින් එන එකක් අර එකක් මේක වැක්සින්ස් ගන්න එපා කියලා. දැන් සමහර කමියුනිටිස් වල එහෙම මේ ඔය සමහර රටවල් වල හුඟක් මේ වියපත් මිනිස්සු එහෙම මේ මියදුනා කොවිඩ් හැදිලා වැක්සින් එක ගන්න නැති නිසා. ඉතින් ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට මේකේ විවිධ විදිහට ඒක ආගියු කරන්න පුළුවන් කොන්ස්පිරසි තියරීස් ගේන්න පුළුවන්. නමුත් එතන මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රී එකේ අකටයුතුකම් සිදු වෙනවා ඇත්ත. ඒකට අපි හොඳ ස්ත්‍රීවාදී ඩිකොලොනියල් ෆෙමිනිස්ට් අධිරාජ්‍ය විරෝධී ස්ත්‍රීවාදී දැඩි විවේචනයක් ගෙන ආ යුතුයි. නමුත් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රී එකේ කතාව කියලා මනුස්සයාගේ මානව අයිතිය කාන්තා අයිතිය මේ අහුරන්ඩ කටයුතු කිරීම ඒකත් අපි දැඩි විවේචනයට ලක් විය යුතුයි. මං හිතන්නේ චමී ඔක කියනකොට මට මතක් වුණ දේ තමයි දැන් ඔය හෝමෝන නිෂ්පාදනය කළා ඒ හම්බ කරන මුදලට වඩා දහස් ගාණක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් මං හිතන්නේ ෆාමසිටිකල් කම්පැනි ඔය කැන්සර් මෙඩිකේෂන්ස් වලින් එතකොට කොවිඩ් මෙඩිකේ බොඩි වැක්සින් වලින් ඒගොල්ලෝ හම්බ කර ගන්නවා සහ හම්බ කර ගත්තා. ඉතින් එතකොට මේ ඇත්තටම හෝමෝන් වලින් මං හිතන්නේ ඒ නිෂ්පාදනයට යන්නේ අරකිනුත් 100ට එකක් වගේ. ඒ වගේ පොඩි ගාණක්. ඉතින් එහෙම බැලුවම ඒක ඇත්තටම ඉතින් එහෙනම් බොරු තර්කයක්. ඒක දැන් අපි හැබැයි අපේ ලංකාවේ මිනිස්සු මේ වගේ දේවල් එකපාරටම ඇහුණ ගමන් මං හිතන්නේ සෝෂල් මීඩියා වල ඒක ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි දැන් මුළු ලෝකෙම ඉන්න ගොඩක් මිනිස්සුන්ට ඒගොල්ලෝ අර ටක් ගාලා මේවා විශ්වාස කරනවා. විශ්වාස කළා ඒක ගැන අර කිසිම අර මේ විවේචනාත්මක වේ දිහා බලන්නේ නැහැ. ක්‍රිටිකලි තින්කින් හරිම අඩුයි ගොඩක් අයගේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේවා ටක් ගාලා අර එක දැන් කොහොමත් මාජිනලයිස් වෙලා ඉන්න නිසා මේ පොපියුලේෂන් එක ඒගොල්ලන්ව තවත් ඩිස්ක්‍රිමිනේට් කරන්න තවත් ඒලියනේට් කරන්න මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඒක ගැන කතා කරන එක මේ වගේ දේවල් සම්බන්ධයෙන් කන්වර්සේෂන් එක නෝමලයිස් කරන එක හරිම වැදගත්. හරි දැන් අපි ඔය වටවල ඇඩ් එකෙන් පස්සේ මම හිතන්නේ ඊළඟට යන්න ඕන අපේ පහුගිය දවස්වල තිබුණ අනිත් මාතෘකාව තමයි මේ දරුවන්ට මේ විශේෂයෙන්ම මේ පාසලේ ගහන එක මොකක්ද මේ දඬුවම් කරන එක. පියුනිටිව් මෙෂර්ස් ගන්න එක සම්බන්ධයෙන් මේ වර්තමාන ලංකාවේ රජය අලුත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. මොකද අපි දැන් මේ පහුගිය කලින් කතා කරපු වටවල ඇඩ් එකෙත් අපි ගොඩක් කතා කරා এডুকেෂන් රිෆෝම්ස් ගැන. මම හිතන්නේ චමීත් පියුමිත් අදහස් දැක්වුවා මේ අපි ඇයි මේ ගොඩක් අපිට මම හිතන්නේ මේ ඔය මේ දඬුවම් කරන එකට අමතරව අපි ගොඩාක් এডুকেෂන් රිෆෝම්ස් බලාපොරොත්තු වෙනවා ලංකාවේ. ඇතුළේ ඒක ගොඩක් කරන්න ඕනේ විශේෂයෙන් කන්සෙන්ට් এডুকেෂන් මේ සෙක්ෂුවලි රිප්‍රොඩක්ටිව් හෙල්ත් এডুকেෂන් මේ වගේ දේවල් ගොඩක් එන්න ඕනේ. නමුත් දැන් අපි දැන් යම් කිසි දෙයක් මේ වර්තමාන රජයේ පටන් අරන් තියෙනවා ක්‍රියාත්මක කරන්න. නමුත් දැන් ඒක ගැනත් ලොකු කතාබහක් සමාජයේ ඇති වුණා පහුගිය කාලේ. විවේචන ඇති වුණා. ගොඩක්ම මං හිතන්නේ මේ සමහර අය කිව්වා මේක එහෙම කරොත් එහෙම ළමයිව හදාගන්න බෑ. මොකද ඒ පනතේ තිබුණා මං හිතන්නේ ළමයිව අර නිදහසේ ළමයින්ට මේ පාසල ඇතුලේ හැසිරෙන්න එතකොට ළමයි කැමති ඒවා ඇඳගෙන ළමයි කැමති විලාසිතා කරයි ඒ වටවත් එතකොට අපිට ළමයිව මේ අපිට හදාගන්න බැරි වෙයි එතනත් මම හිතන්නේ අර සංස්කෘතිය පිළිබඳ කතා ආවා අපිට වර්තමාන අනාගත පරම්පරාව සම්පූර්ණයෙන්ම විනාශ වෙයි කියන එක තමයි මම හිතන්නේ ගොඩක් අයගේ තර්කේ. නිසා අපි ඉතින් මම හිතන්නේ ඒක ගැනත් කතා කරන්න ඕනේ. පියුමි ඇත්තටම මේ ඒක ගැන කතා කරනවා පළවෙනියටම ඉතින් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එකේ කියන්නේ වද හිංසාවෙන් තොරව කියන්නේ වද හිංසාවට ලක් නොවීම කියන එක ඕනම කෙනෙක්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එතකොට මේ ඉතින් ඒක තමයි මේ ඉතින් එතනින් එහාට පීනල් කෝඩ් එකේ හරි වෙන ඇක්ට්ස් වල මොන හරි ඒකට කන්ට්‍රඩික්ටරි වෙන ලෝස් තියෙනවා නම් අරකෙන් නිගේට් වෙනවා. ඉතින් ළමයෙක්ට මේ ලෝකේ ගොඩාක් රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා ළමයෙක්ට පනිෂ්මන්ට් කරන එකෙන් කිසිම බෙනිෆිට් එකක් ඒ ළමයින්ට හම්බෙන්නේ නැහැ කියන එක. හැබැයි ලංකාවේ ගොඩක්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අපේ ජෙනරේෂන් එකේ නැත්තම් අපිට උඩින් ඉන්න ජෙනරේෂන් එකේ ඕල්ඩර් ජෙනරේෂන්ස් වල මතයක් තියෙනවා. අපිට මේ දඩුවම් දීලා අපි හැදුනා නම් එහෙනම් පල්ලෙහා පරම්පරාවලුත් ඕක හැදෙන්න කියන්නේ ඒගොල්ලන්ටත් ඒක හම්බුණාට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒක මේ සමාජයේ හරිම මේ කැන්සර් එකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි ඒක මතයක් විදිහට තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න නැතුව නීතියක් ගෙනෙද්දී අමාරුයි. අනිත් එක ඒ විදිහ නීතියක් ගෙනෙද්දී තනිකරම ටීචර් කෙනෙක් සහ ළමයෙක් අතර තියෙන බලය කියන්නේ අපි තියෙනනේ පවර් ඉම්බැලන්ස් එකක්. අන්න ඒකත් අපි පොඩ්ඩක් චැලෙන්ජ් කරනවා. ඒක චැලෙන්ජ් වෙන්න ඕනි. ඇත්තටම මේ කියන්නේ ටීචර් කෙනෙක්ට ළමයෙක් කෙරෙහි
අසීමිත බලයක් තියෙන විදිහක් නෑ. ඒ කියන්නේ ළමයා කියන්නේත් පුද්ගලයෙක් කියන එක පිළිගන්න ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. ළමයා කියන්නේ තනි පුද්ගලයෙක් කියන එක පිළිගන්න ලංකාවේ මිනිස්සුන්ට අමාරුයි. ඒතකොට හැම වෙලේම හිතනවා ටීචර්ස්ලාට ඉස්කෝලේ ගියපුවාම කෙනෙක් ගහලා හරි හදන්න කියලා. ඉතින් එහෙම ගහලා හරි හදන්න බෑ. ඒ පුද්ගලයෙක්ගේ අයිතිවාසිකමක් නැත්තම් මූලික මිනිස් අයිතිවාසිකමක් අපි නැති කරන්න කියලා කමක් නැහැ කියලා උපදෙසක් දෙන්නේ ටීචර් කෙනෙක්. ඉතින් එහෙම ටීචර් කෙනෙක්ට අසීමිත බලයක් තියෙන විදිහක් නෑ ළමයෙක් කෙරෙහි. එතකොට ඔන්න ඔය පවර් ඉම්බැලන්ස් එක තමයි අපි මෙතෙන්දි චැලෙන්ජ් කරන්නේ. එතකොට ඒක කරන නිසා තමයි මෙච්චර විරෝධයක් ඇති වෙන්නේ. එතකොට ඉස්කෝලේකදී විතරක් නෙවෙයි එහෙනම් ගෙදරකදී අම්මා තාත්තා නැත්නම් පේරන්ට්ස්ලා වැඩිහිටියොන්ට ළමයි කෙරෙහි මේ අසීමිත තියෙන බලයත් එතෙන්දි චැලෙන්ජ් වෙනවා. එතකොට ඒකට තමයි ඔය සමාජයෙන් ලොකු විරෝධයක් මතුවෙන්නේ. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ අර රජයෙන් නීතියක් ගේන එක හොඳයි. හැබැයි ඒත් එක්කම කලින් කිව්වා වගේ චේන්ජ් මැනේජ්මන්ට් කියන එක ලේසි නෑ. දැන් මේවා ගොඩක් කල් ඉඳන් මුල් බැසගෙන තියෙන වැරදි මත. ඉතින් මේ වැරදි මත නැති කරන්න නම් ලෝ එකක් ගෙනාවා නීතියක් ගෙනාව පමණින් ඒක කරන්න බෑ එකපාරටම. එතකොට ඒක හෙමීට සමාජයේ කතිකාවතක් ඇති වෙලා එහෙම එන්න ඕනි. හැබැයි ආණ්ඩුවකට තියෙන්නේ මං හිතන්නේ මැන්ඩේට් එක අවුරුදු 5ක් වගේ පොඩි කාලයක්. ඒක ඇතුළතදී මේක කරන්නත් ඕනි. ඒ නිසා මේ හරිම ට්‍රිකි සිටුේෂන් එකක්. මං කියන්නේ ඇත්තටම මේ කෝපරල් පනිෂ්මන්ට් නැත්තම් පියුනිටිව් මෙෂර්ස් ගන්න එක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕනි. නමුත් ඒක කරන්නේ කොහොමද කියන එක ගැන ආණ්ඩුව ස්ට්‍රැටෙජික් වෙන්න ඕනි කියන එක තමයි මට හිතෙන්නේ. අනිත් එක මම හිතන්නේ අපි කලින් එපිසෝඩ් වලත් මම හිතන්නේ මේ වගේ සෙෂන්ස් වලත් අපි කතා කරා ඔය විනය කමිටු ගැන ඉස්කෝලවල වල තියෙන. එතකොට ඒ විනය කමිටුව ඒ කියන්නේ මට නම් අපි ඉස්කෝලේ යන කාලේ ඕක පෙන්වන්නම් බැරි එකක්. මොකද විනය කමිටුව ඉන්නේ උන්ට වෙනම පවර් එකක් තියෙනවා. වෙන කමිටුව වෙනම ගුරුවරුත් ඉන්නවා. එතකොට විනය කමිටුව වෙනම තව ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා, ප්‍රිෆෙට්ස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට වෙනම ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් අර හිතාගෙන ඉන්නේ සමහරලාට ඒගොල්ලෝ නිකන් අර මේ ජනාධිපතිලාටත් වඩා උඩින් ඉන්නේ එච්චර ලොකු පවර් එකක් තියෙනවා ඒගොල්ලන්ට. අනිත් එක මේ නියපොතු කපන එක, අයිබ්‍රෝස් කපන එක, ඊළඟට දැන් මේ ඉස්කෝලේ දැන් ගෑනු ළමයිගේ පාසලක නම් ගෑනු මේ ගවුමේ අර මේ වාටිය දනිස්සට වඩා උඩින් තියෙන්න බෑ, දනිස්සට වඩා යටින් තියෙන්න ඕනේ, උඩින් තියනවා නම් වාටිය ගලවලා යවනවා. දැන් අන්න ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මං හිතන්නේ මේ අනුස්සයෙක්ගේ ඉමෝෂනලිත් ඒවා බලපානවා. මොකද ඒවා ෆිසිකල් වයලන්ස් විතරක් නෙමෙයි, ඉමෝෂනල් ඇබියුස්. මං හිතන්නේ පහුගිය කාලේ මේ වගේ දෙයක් ගේන්නත් මං හිතන්නේ හේතුවක් උනේ මිනිස්සු මේ වගේ සමහර අය විශේෂයෙන්ම දැන් එඩියුකේෂන් සම්බන්ධයෙන් ඉන්න ප්‍රමාණාත්මක දැනුමක් තියෙන මිනිස්සු මේ ගැන මේක ඇත්තරම අවශ්‍යයි කියන එක කියන්නේ. මොකද පහුගිය කාලේ පාසල් වල ඇතිවෙච්ච මේ වගේ කාරණා. මොකද සමහර ළමයි සුයිසයිඩ් කරගෙන, සියදි විනාශාගෙන තමන්ගේ ජීවිත නැති කරගත්තා. මොකද සමහරලාට ෆිසිකල් ඇබියුස් එකටත් වඩා ඉමෝෂනල් ඇබියුස් මම හිතන්නේ. මොකද අපි පොඩි කාලෙත් මම හිතන්නේ මේ දැන් මේ මෑතක ඉඳලා සිද්ධ වෙච්ච ඒවා නේ. මට මතකයි එක්තරා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ටයි එකකින් මේ බෙල්ල හිර කරගෙන ගෑනු ළමෙක් මේ සියදි විනාසා ගත්තා ඉස්කෝලෙම වොෂ්රූම් එක ඇතුලේ. අය වගේම ඒ පාසලේම තව අවුරුදු කීපයකට පස්සේ උඩ තට්ටුවකින් පල්ලෙහාට පැනලා මේ ළමෙක් සියදි විනාසා ගත්තා. ඒ දෙකටම හේතු උනේ ටීචර් මොකක් හරි ළමයාගේ ෆෝන් එකක් ඉස්කෝලේ ගෙනල්ලා අහුවෙලා හරි. එතකොට මේ මොකක් හරි ඒ වගේ ටීචර් එක දෙමව්පියන් කියයි කියන බයට තමයි ඒ දරුවෝ දෙන්නම සීදිවි නසාගත්තේ. මම හිතන්නේ ඒක ගොඩක් මම හිතන්නේ ලංකාවේ ජනප්‍රිය දෙයක් වුණා. මොකද ඒ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් නිසා. නමුත් මේ අපි ඔය දන්න කියන පාසල් නිසා සමහරලාට නොදන්න මේ අනිත් කොළඹින් පිට තියෙන පළාත්වල මේ වගේ දේවල් වැඩිපුර වෙනවා වෙන්නත් පුළුවන්. ඒ ගැන කතා නොකරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක ඇත්තටම කතා කළ යුතුම දෙයක්. විශේෂයෙන් මොකද අපේ ලංකාවේ ඔය සමහරලාට වයලන්ස් කිව්වම ෆිසිකල් වයලන්ස් තමයි ගොඩක් කලාවට ඉස්මතු වෙන්නේ. නමුත් ඉමෝෂනල් abuse, psychological violence කියන ඒවා ගැන අපි ඒවා recognize කරන්නේ නැති තරම් ගොඩක් තැන්වල. මොකද මම දැක්ක පහුගිය කාලේ සිද්ධි කීපයක්ම වාර්තා වෙලා තිබුණා මේ සමහරලාට මේ ටීචර්ස්ලා හරි ටියුෂන්
මේ ටීචර්ස්ලා විතරක් නෙමෙයි මේ ඉස්කෝලේ විතරක් නෙමෙයි ටියුෂන් කට්ටියත් ටියුෂන් මාස්ටර්ස්ලාත් මේ පන්තිය ඉස්සරහට ගෙනල්ලා ඒ ළමයිව මේ කියන්නේ අනිත් අය ඉදිරියේ ඒ ළමයින්ගේ චරිත ඝාතනය කරලා තිබුණා. ඉතින් මේ විශේෂයෙන් මේ ටියුෂන් ගුරුවරුන්ට මේ ගැන තියෙන රුදාව මොකක්ද කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට සල්ලි ගෙවලානේ එතනින් ඉගෙන ගන්න. ඒකට සල්ලි ගෙවලා ඉගෙන ගන්න තැනක ළමයෙක්ගේ ආත්ම ගෞරවයට හානි වෙන විදියට සහ දරුවෙක්ගේ මානසික මට්ටමට හානි වෙන විදියට මේ වගේ දේවල් මේ වගේ හැසිරෙන්න ඔවුන්ට තියෙන අයිතිය මොකක්ද කියන එක තමයි අපි ඇත්තටම හිතන්න ඕනේ. මේ වගේ ගොඩාක් සිද්ධි පදනම් කරගෙන තමයි මේ වගේ බිල් එකක් එන්නේ, මේ වගේ සමාජ කතාබහක් ඇති වෙන්නේ. ඉතින් ඒකට ලොකු විරෝධයක් සමාජයෙන් ඇතිවීම මොකද අපි අර හැම වෙලේම බලන්නේ අපි අර අපේ මේ කියන්නේ අපේ අතීතයේ තියෙන දේවල් බලලා ඒකම අපි කරගෙන යන්න ඕනේ කියන මතෙන් තමයි ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ. ඉතින් අර බ්‍රෝඩ් ලෙවල් එකෙන් මේ ගැන බලන්නේ නැති එකත් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක්. චමි? ඔව් අනිවාර්යෙන්ම. අනිත් එක මේකේ තියෙනවා මේ යටත් විජිතවාදය පිළිබඳ ප්‍රශ්නයක්. කියන්නේ ඔය කෝපරල් පනිෂ්මන්ට් කියන එක ඔය ලංකාවේ පාසල් පද්ධතියට එන්නෙම යටත් විජිතවාදී අදහස් වලින්. කියන්නේ යටත් වැසියෙක් නිර්මාණය කරන්න එපා. මේ කියන්නේ කොලෝනියල් ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගෙනියන්න නම් තමන් කියන විදිහට වැඩ කරන හිට ගන්න කිව්වොත් හිට ගන්න, ඉඳ ගන්න කිව්වොත් ඉඳ ගන්න, තමන් කියන විදිහට ඕඩර් එකක් දුන්නාම ඒ ඕඩර්ස් ඒ විදිහටම අනුගමනය කරන විචාර බුද්ධියක් නැති ඒ විදිහේ නිකන් මැසිමක් වගේ පුද්ගලයෙක් බිහි කරන්න ඕනේ. ඒ කියන්නේ හරියට ඉමෝෂන්ස් නැති, එම්පති නැති පුද්ගලයෙක්ව බිහි කරන්න ඕනේ. දැන් ඔය විශේෂයෙන් ඔය ඕල් බොයිස් ස්කූල්ස් වලින් බිහි කරන්නෙම අන්න ඒ වගේ පුරවැසියෙක්. දැන් බලන්න දේශපාලනය කරන කට්ටිය එහෙම ප්‍රොමිනන්ට් බොයි ස්කූල්ස් වලින් එන කට්ටිය ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. මේක තමයි යථාර්ථය. දැන් අර මේ සරත්ගේ පොත කියවුවොත්, සරත් අමුණුගම හිටපු ඇමතිතුමාගේ පොත කියවුවොත් ඒකෙන් හොඳට තේරෙනවා කොයි වගේ පුරවැසියෙක්ද බිහි කරන්නේ කියන. කියන්නේ කසේරුකාවක් නැති පුරවැසියෙක් බිහි කරන්නේ. එතුමාට කරන අපහාසයක් නෙමෙයි මේක. නමුත් ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඒ විදිහට හුඟක් තලලා පෙළලා දරුවව සමාජයට දාන්න උත්සාහ කරන්නේ අර යටත් විජිතවාදයට අවශ්‍ය පාලනය කරගන්න පුළුවන් පුද්ගලෙක් බිහි කරන්න. එතකොට ඔය ඉස්කෝලවල ලංකාවේ විනය කියලා සලකන්නේ යටත් විජිතවාදයට අවශ්‍ය වෙච්ච විනය. කියන්නේ විනයක් නෙමෙයි, ඒක කියන්නේ යටත් වැසියෙක් වීම තමයි. එතකොට ළමයාව යටත් වැසියෙක් හැටියට කියන්නේ prisoner of war කෙනෙක් වගේ පවත්වාගෙන යන්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක අපි පරිස්සමෙන් වටහා ගන්න ඕනේ යථාර්ථයක්. ඒක ප්‍රධාන හේතුවක් මං නම් කියන්නේ මේ නීතිගත කරන්න සහ ඒක ඊටම දැඩිව තදින් ක්‍රියාත්මක කරවන්න ඕනේ. අර ඉස්සෙල්ලා අපි මේකේ කතා වුණා වගේ ඔය sex segregated education කියන එක එන්නේ යටත් විජිතවාදී අදහස් තුලින්. ඒ කියන්නේ දැන් කැනඩාවේ ඉන්ඩිජිනස් මිනිස්සුන්ව විනාශ කරලා දාන්න ඒගොල්ලෝ ගෙනාවෙත් ඔය sex segregated education කියන එක residential schools කියන්නේ. එතකොට මේ මිනිස්සුන්ට අර සියවස් ගානාවක් තිස්සේ මිනිස්සුන්ට තිබිච්ච සංස්කෘතිය තනිකර විනාශ කරලා දානවා මේ sex segregated education එක මේක ගෙනල්ලා. දැන් අපිට විශේෂයෙන් ওই නුවර පළාතේ අපිට තිබිච්ච එකගේ කෑම, අපිට තිබිච්ච අපේ ඉන්ඩිජිනස් අපේ සංස්කෘතික සමාජ රාමුව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා sex segregated education එක පැත්තකින් අනිත් පැත්තේ මේ ජෝඩු කසාද බන්දලා මේ කියන්නේ ඒබ්‍රහමික් රිලිජන්ස් අපේ සමාජයට ගෙනල්ලා අපිට තිබිච්ච අර සෝෂල් ෆැබ්‍රික් එකම සම්පූර්ණයෙන් විනාශ කරලා දැමීමක් ඒගොල්ලෝ කරේ. එතකොට ඒකෙන් අපි අදටත් මිදිලා නැත. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. ඒතකොට සියන්නිකායේ මහානායක භික්ෂූන් මේ වාගේ රිෆෝම් එකකට විරුද්ධ වෙනවා කියන්නේ ඒ භික්ෂූන් තාම ජීවත් වෙන්නේ වික්ටෝරියානු මතයක. ඒක ඊටාම් පැහැදිලිව කියන්න ඕනේ. සියන්නිකායේ මහානායක භික්ෂූන් ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ බුද්ධ ශාසනය නෙවෙයි වික්ටෝරියානු යටත් විජිතවාදී මතවාදයක් කියන එක. තාම පැහැදිලිව ඒක කිව්ව යුතුයි. ඊළඟ දැන් කියනවා දැන් මේ රිෆෝම් එක ගෙනාවොත් එහෙම ළමයි එක විදිහට ඇඳගෙන එයි කියලා. ඉතින් එක විදිහට ඇඳගෙන එන්න ඕන තමයි. පුංචි වයසට හොඳට ලස්සනට ඉන්න ඕනේ ළමයි. එතකොට අනිත් එක ඔය යුනිෆෝම් එක කියන එකේ ඇති වැඩේ මොකද්ද කියන බලන්න. දැන් හැමෝම සමහරු කියනවා මේ යුනිෆෝමිටි එකක් තියෙනලු හදන්නේ. ඒ කියන්නේ දැන් එහෙමනම් දැන් මමයි පියුමි එක ඉස්කෝලේට යනවා නම් කියන්නේ සමහර අපි කිව්වොත් යුනිෆෝම් එකක් නැහැ කියලා. ඒ කියන්නේ එහෙනම් මට ඕන ඒක ඇඳගෙන එයි. එතකොට මට ගුච්චි සපත්තු දෙක අතරම ගුච්චි සපත්තු දෙක දාගෙන එයි. පියුමි සාමාන්‍ය සපත්තු දෙකක් දාගෙන ඇවිල්ලා එයාට හිතේ යන්නේ මේ කියන්නේ මේ ගුච්චි සපත්තු දෙක දාගෙන ඉන්නවා කියලා. එහෙම ගොන් ආගියුමන්ට් එකක් හදනවා. ඒක හරි මෝඩ කතාවක්. එහෙම එකක් නැහැ. හරි දැන් ප්‍රංශේ අවුරුදු ගාණක් මම ජීවත් වෙච්ච තැන ප්‍රංශේ කිසිම ඉස්කෝලේක යුනිෆෝම් පොලිසි එකක් නැත. හරිද? ඕන ඇඳුමක් අඳගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම ඔය කියන විදිහේ ඉෂුව එකක් නැහැ. දැන් ලංකාව වගේ රටක
හරි දැන් යුනිෆෝර්ම් එකක් අත්‍යවශ්‍යයි කියනකොට දැන් ජාන්පි සහෝදරයා කියනවානේ මේ රටේ මිනිස්සු කැමති නැති රිෆෝම්ස් ඉම්ප්ලිමන්ට් කරන්න බෑ කියලා ආණ්ඩුවකට. හරි ඉතින් මිනිස්සුන්ට එච්චරම තියෙනවා නම් ගායක් ඔය යුනිෆෝර්ම් එක සම්බන්ධයෙන්. හරි එහෙනම් ඒක කම්පල්සරි කරන්න සතියේ දවස් 2කට. ඉතුරු දවස් 3ට දරුවන්ට දෙන්න අවස්ථාව ඕන ඇඳුමක් අඳගෙන එන්න. කොණ්ඩේ ඕන විදිහට ස්ටයිල් කරලා එන්න. කියන්නේ කොහොමද කොණ්ඩේ දිගද කොටද මේ පික්සි කට් එකක්ද තියෙන්නේ කොහොමද ඒක අදාළ නැහැ. ඒක ඒ ළමයාගේ බොඩිලි ඔටොනොමි එක සම්බන්ධ ප්‍රශ්නයක්. ලස්සනට ගෲම් කරලා එන්න කියන්නේ එච්චරයි. කොණ්ඩේ දිග නම් ඒක පෝනි එකක් දාලා හරි මේ වෙන විදිහකට ස්ටයිල් කරලා හරි වෙන්න කියන්නේ ඉස්කෝලේට. මොකද්ද තියෙන ප්‍රශ්නේ? එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. අනිත් එක තමයි මේ එහෙම ළමයා විලාසිතා මේ දානවා කියන එක ළමයා නිදහසේ ජීවත් වෙනවා කියන එක. කියන්නේ බලන්න අර මේකේ තියෙන කොලෝනියල් රූට්ස්. එතකොට එහෙම නිදහසේ දරුවෙක් හැදෙනවා නම් එතකොට ඒ දරුවාට විචාර බුද්ධිය පුරුදු වෙනවා. එතකොට එහෙම විචාර බුද්ධිය පුරුදු වෙන තමන්ගේ නිදහස ගැන අගයීමක් තියෙන මේ නිදහසේ දරුවෙක් හැදෙනවා නම් පුරවැසියෙක් නිර්මාණය වෙනවට මේ ඔය යටත් විජිතවාදී කට්ටිය කැමති නෑ. ඒ අදහස් දරන කට්ටිය කැමති නෑ. එතකොට ඒකයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට අපි 48 නිදහස ලැබුවට බ්‍රිතාන්‍ය පාලකයින්ගෙන් අපේ පුරවැසියෝ විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් විශාල පිරිසක් ඉන්නවා ඒ යටත් විජිතවාදීන්ට අවශ්‍ය වෙච්ච න්‍යාය පත්‍රය අදත් ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. කැතලික් චර්ච් එකකින් ඒක කරනවා කියන එක අන්ඩර්ස්ටෑන්ඩබල්. මොකද කැතලික් චර්ච් එක මේ ලෝකෙ හැමතැනම කරේ ඒක තමයි. විශේෂයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ තියෙන තැන්වල කැතලික් චර්ච් එක යූස් කරා බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න. කැනඩාවේ ඒක කරා බොහොම ලස්සනට. මේ ඔස්ට්‍රේලියාවේ ඒක කරා. මේ අවතයාරුවවල ඒක කරා. නිව්සීලන්ඩ් වල. ලංකාවෙත් ඒක කරා. මේක තමයි ඒක නිසා තමයි කැතලික් චර්ච් කොච්චර බලවත් ලංකාවේ. ඉතින් ඒක නිසා මේ අනිත් එක එකත් පැහැදිලිව කියන්න ඕනේ කැතලික් චර්ච් එකෙනුයි ඇන්ග්ලිකන් චර්ච් එකෙන් විශේෂයෙන්ම ඇන්ග්ලිකන් චර්ච් එකෙන් ලංකාවේ සමාජයට කරලා තියෙන හානිය ඉතාමත්ම බරපතලයි. ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනේ. ඇන්ග්ලිකන් චර්ච් එකයි කැතලික් චර්ච් එකයි ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ලංකාවේ දරුවන්ට ඒගොල්ලෝ කරලා තියෙන අසාධාරණකම් අකටයුතුකම් ඒව ගැන කිසිම අර සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් කියලා දෙයක් පොඩ්ඩක්වත් ඒගොල්ලෝ ගාව නැති එක ගැන ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනේ. ඇන්ග්ලිකන් චර්ච් එකයි කැතලික් චර්ච් එකයි විශේෂයෙන්ම ඒකත් කියන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතන තියෙනවා බලය පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට තමයි අර දරුවාව බලයෙන් මේ කන්ට්‍රෝල් කරන්න ඕන කියන ප්‍රශ්නේ. ඒක අපේ විවේචන එක ස්ත්‍රීවාදී අදහසකින් අපි මේක දිහා බලනකොට අපි ඒක විවේචනය කරන්න ඕනේ දැඩිව. අනිත් එක තමයි දැන් තව ආගියුමන්ට් එකක් ගෙනවනේ දැන් මේ ළමයා out of control යයි. ඒ කියන්නේ දැන් දඬුවම් කරන්න බෑ. ඒ කියන්නේ දැන් මොන හරි ඉෂුව එකක් තියෙන දරුවෙකුට දඬුවම් කරාම ප්‍රශ්නේ විසඳෙනවා කියන එක තමයි ඒගොල්ලන්ගේ මානසිකත්වය. කියන්නේ ශාරීරික දඬුවම් පැමිණීමෙන්. නමුත් ඉෂුව එකක් තියෙනවා නම් ඒ ඉෂුව එක ඔටිසම් ස්පෙක්ට්‍රම් ඉෂුව එකක් වෙන්න පුළුවන්. නියුරෝ ඩයිවර්ජන්සි ඉෂුව එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට එතනදී අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් ප්‍රයිමරි ස්කූල්ස් වල මිඩල් ස්කූල්ස් වල අවශ්‍යයි ඒ අධ්‍යාපන පද්ධතියට ශ්‍රී ලංකා ගුරු සේවයට අනුයුක්ත කරන්න ඕනේ සයිකොලොජි සයිකියාට්‍රි වගේ දේවල් ස්ටඩි කරලා තියෙන කට්ටිය කවුන්සලින් දන්න කට්ටිය හැම පාසලකටම අඩු වශයෙන් කවුන්සලර්ස්ලා කෙනෙක් දෙන්නෙක් දාන්න පුළුවන් ක්‍රමයක් මේ නිර්මාණය කිරීම ඊට පස්සේ දැන් ඔය අගමැති සහෝදරයගේ රිෆෝම් ප්‍රොසෙස් එකට තව එකතු කරන්න පුළුවන් නම් ක්‍රියේටිව් ඇක්ටිවිටීස් ක්‍රියේටිව් ආර්ට්ස් කියන ඒවා වගේ දේවල් වැඩිපුර ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් නම් රිෆෝම් ප්‍රොසෙස් එකට එතනදී ඔය මේ මොන බිහේවියරල් ඉෂුස් තියෙන දරුවන්ට විශාල වශයෙන් ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා මොන හේතුවක් නිසා හෝ ඒ දරුවන්ට මේ අර ඉස්කෝලේකට ඇවිල්ලා උදේට නැගිටලා පාන්දර ඉස්කෝලේකට ඇවිල්ලා මේ අර රූටින් එකට ඉගෙන ගන්න ඒක ඒ ළමයින්ට සෙට් වෙන්නේ නැති දෙයක් ඒ ළමයින්ගේ නියුරෝ ඩයිවර්ජන්ස් එක හරි නියුරෝ ටිපිකැලිටි එක හරි මොකක් හරි මේ ඒක ඒ ළමයින්ට ඒක කම්පැටිබල් නෑ කියන එක. හරිද? එහෙම තත්ත්වයක් තියෙනවා නම් මොකද්ද කරන්න පුළුවන්? හෝම් ස්කූලින් කියන එක ලංකාවේ මේ රෙගියුලේට් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒවා අපි පුරවැසියෝ හැටියට කතා කරගන්න ඕන ප්‍රශ්න. ඊළඟ එක මේ දැන් දඬුවම් කරන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඩිටෙන්ෂන් නෝට්ස් අර මේවා දැන් මටත් අවුරුදු 14ක දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ ඉස්කෝලේ යම් තියෙනවා ඩිටෙන්ෂන් ප්‍රොසෙසර්ස් පියුනිටිව් මෙෂර්ස් තියෙනවා. ළමයාට ශාරීරික අතවර කරන්නේ නැතුව. ඉස්කෝලේට ෆෝන් එකක් ගෙනිච්චොත් එහෙම ඒකේ තියෙනවා ප්‍රොසෙසර්ස් ගොඩක් මේ ඒකට විරුද්ධව ගන්න පුළුවන් පියවර.
එතකොට ඒක ඉස්කෝලේ ගුරුවරුන් සහ දෙමව්පියන් අතර යම්කිසි අන්‍යෝන්‍ය අවබෝධයකින් ගන්න පියවර. ඒකෙදි ළමයාව කිසිම විදිහකින් ශාරීරික හෝ මානසික හෝ හිංසනයකට ලක් නොකර කරන දඬුවමක් කරන්න පුළුවන්. ඉතින් ඒකවත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මේ රිෆෝම් එකට අගමැති සහෝදරියගේ රිෆෝම් එකට මේ විරුද්ධ වෙන කට්ටිය ගුරු සේවයේ ඉන්නවා නම් කරුණා කරලා ගුරු සේවයෙන් ඒ කට්ටිය ඉවත් විය යුතුයි කියන එක තමයි මම නම් කියන්නේ. වෙන රැකියාවක් සොයාගත යුතුයි ඒ කට්ටිය. ටියුෂන් මාස්ටර්ස් ගැන විභූෂා කිව්වා, පියුමිත් කිව්වා මේ ටියුෂන් ටීචර්ස්ලා මම නම් කියන්නේ අපි ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් මේ ප්‍රශ්නය දිහා බලනවා නම් ප්‍රයිවට් ටියුෂන් කියන එක ලංකාවේ සම්පූර්ණයෙන් නැති කරලා දාන්න ඕන. ඒක ප්‍රයිවට් බිස්නස් එකක්. අධ්‍යාපනය ව්‍යාපාරයක් කිරීම මේ කැපිටලිස්ට් ලෝකේ ඒක නවත්තන්න අමාරුයි තමයි. දැන් අපි බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකට යනවා නම් කැනඩාවේ විශ්වවිද්‍යාලයකට යනවා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට යනවා නම් අපි මුදල් ගෙවිය යුතුයි තමයි. නමුත් ප්‍රයිමරි එඩියුකේෂන් සෙකන්ඩරි එඩියුකේෂන් කියන දේට මේ ප්‍රයිවට් ටියුෂන් ගිහිල්ලා මුදල් ගෙවලා මේ දුක් විඳින්න අවශ්‍යතාවයක් නැහැ අපේ දරුවන්ට. එතකොට ඒක නිසා අනිවාර්යෙන් ඒ මාෆියා එක සම්පූර්ණයෙන් මේ ඩිජිටල් ටෙක්නෝලොජි මේව පාවිච්චි කරලා එඩියුකේෂන් රිෆෝම්ස් ගෙනල්ලා ඒ මාෆියා එක සම්පූර්ණයෙන් බිඳ දමන්න අපේ ආණ්ඩුව ලංකා ආණ්ඩුව කටයුතු කර යුතුයි. නමුත් ඒකට තියෙන ප්‍රශ්න තමයි දැන් මේ NPP ආණ්ඩුවට ඔය ටියුෂන් ටීචර්ස්ලාගේ මොකද්ද සංගමයක්ද මොකක්ද එක්කිමුත් පහුගිය අවුරුද්දේ මැතිවරණයේදී ගොඩක් සහාය ලැබුණා. නමුත් ඒගොල්ලන්ට වෙන ඔල්ටර්නටිව් කරියර් රූට්ස් මේ වලට යන්න එන්කරේජ් කරලා ඒ ටියුෂන් සංස්කෘතිය සහ මුලින්ම ආයේ පොඩ්ඩක් ටිකක් විතර තියෙන්න බාගෙට එහෙම කතාවක් නේ සම්පූර්ණයෙන්ම නැති කරලම දැමිය යුතු එකක් ලංකාවේ ටියුෂන් සංස්කෘතිය කියන එක විභූෂා. ඔව් මම හිතන්නේ අපි මේක කලිනුත් කතා කරා ලංකාවේ ටියුෂන් ගුරුවරු ගැන අපි මම හිතන්නේ ගොඩක් කතා කරපු මාතෘකාවක්. ඇත්තටම ඒක කියන්නේ මොකක්ද ඔයාගේ ෆේවරිට් එක කෙනාගේ නම මොකද්ද? උතුගල. අන්න ඒ වගේ දැක්කනේ මුකුත් කරලා තියෙනවානේ. ඔව් මං හිතන්නේ මම දැක්කා මේ ගැන මේ මුතුගල නෙමෙයි දිස්ස ජනනායක මේක ගැන අදහස් පළ කරලා තියෙනගේ ක්ලාස් එකේ. ඉතින් අර ඒ වගේ ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වේ ඒ කියන්නේ ඉස්සරහට මට මේ කියන්නේ යා ඒකේ උදාහරණයක් අරගෙන කිව්වා මේ ඉස්සරහට ඉතින් එහෙම දැන් අපිට වුණත් එහෙම ළමයෙකුට එහෙම අවවාදයක් දෙන්න බෑ. මේ බිල් එක ආවට පස්සේ අපිට ළමයින්ට අවවාද කරන්න බෑ. නමුත් අවවාද කරන එකයි හිංසනය කියන එකයි දෙකක්. ඒක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ. යාළුවගෙන් නම් අවවාද නොදුන්නත් කමක් නෑ නේ ලොකු දෙයක්. අවවාද අවශ්‍ය නෑ කට්ටියගෙන්. මොකද යාළුවගේ අවවාද පිළිගත්ත ළමයි තමයි මේ ගෝඨාභයව පත් කරගෙන අන්තිමට රටට අර විදියට උනේ නේ. ඒ දවස්වල. Exactly. පැහැදිලිවම. ඉතින් අනිත් එක Tamanට අවවාද කරන්න ඕනේ හරි ඔඩියන්ස් එකක් Taman තේරුම් ගන්න ඕනේ. දැන් Tamanගේ ළමයෙකුට අවවාද කරාට ප්‍රශ්නයක් නෑනේ. නමුත් මේ විශේෂයෙන්ම දැන් මොකද යාලා ක්ලාස් කරන්නේ මේ A level ළමයින්ට. එතකොට අවුරුදු මේ 17 18 වගේ වැඩිහිටි ළමයින්ට ඒ වගේ අය ඇත්තටම අවවාද කළ යුතුත් නෑ. මොකද එතකොට ඒගොල්ලෝ ඉන්නේ නවයවුන් වියේ. එතකොට ඒ දෙමව් කියන්නේ ළමයින්ටත් ඉන්නව වෙනම පවුල් සංස්ථාවක්. එතකොට ඒගොල්ලන්ට ඒ තැන් වලින් අවවාද ලැබෙනවනේ Taman ගන්න කියන්නේ මේ මොනවාද තමන් උපයන මේ ෆී එකට අදාළ කාර්යය කරලා ඉවර වුණා නම් ඉවරයි. ඉතින් එතනින් එහාට මං හිතන්නේ ඒගොල්ලන්ට ඒ වගේ දේවල් මතපල කිරීමේ උවමනාවක් තියෙන විදියකුත් නෑ. මොකද ඒගොල්ලන්ගේ වැඩේ කරලා ගෙදර ගියා නම් ඉවරයි. තමන්ගේ රෝල් එක අඳුරා ගැනීමේ ප්‍රශ්නිකුත් ඉතින් ගොඩක් අයට තියෙනවා. මං හිතන්නේ ඔය ටික තමයි මං හිතන්නේ අපි අද කතා කරන්න උත්සාහ කරේ. මං හිතනවා අපි යම්කිසි අදහසක් අපි වහන සහ බලන ප්‍රජාවට අපි දෙන්න ඇති කියලා මේ පහුගිය කාලේ තිබුණු එක මතවාද සම්බන්ධයෙන්. ඉතින් මේ ආයිත් මේ වගේ මං හිතන්නේ උණු කැවුම් වගේ තියෙන ඉෂුස් ටිකක් අපි ඉස්සරහට කතා කරන්න හිතාගෙන අදට අපේ සෙෂන් එක අවසන් කරනවා. අපි බලමු මං හිතන්නේ ඊළඟ මාසේ අපිට පොඩ්කාස්ට් එකකුත් කරන්න අවස්ථාවක් ලැබෙයි. ඉතින් ඒ වගේ අලුත් මාතෘකා ගැන අලුත් තේමාවන් ගැන කතා කිරීම බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.